තියෙනවා ඒකෙන් මම කෙටියෙන් දේවල් ටිකක් කියන්නම්. මගේ කතාවේ ප්‍රධානම පරමාර්ථය තමයි මෙතන ඉන්නේ පරිසරය පිළිබඳව වැඩ කරලා එතකොට පරිසරය රකින්න මහන්සි වෙලා දැන් බැච් බලන්න යන්නේ. එතකොට මෙතන ඉන්නවා අනාගත සයන්ටිස්ට්ලා. එතකොට ඉස්සරහට ලෝකෙ වෙනස් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ළමයි. එතකොට ඔයාලට පොඩි මොටිවේෂන් එකක් ඇති කරලා ඔයාලට කවදාද මම සයන්ටිස්ට් කෙනෙක් වෙනවා කවදාද මම මේ පරිසරය රැකලා මේ ලෝකය වෙනස් කරනවා කියලා මෙතන ඉන්න කීප දෙනෙක් හරි හිතාගයි කියලා මම බලාපොරොත්තු වෙනවා මේ කතාව අවසන්. එතකොට දැන් ඔයාලගේ පරිසර ගීතය මම අහගෙන හිටියා. ඒ පරිසර ගීතයේ තියෙනවා දෙව්ලොවේ නැති අසිරි මව්බිමේ දකින්නවා. එතකොට දැන් මේ වර්තමානයේ වෙනකොට අපේ මොලේ තියෙනවා අර අපි උදේ කතා කරේ මයික්‍රෝප්ලාස්ටික්ස් කියලා. ඒ ප්ලාස්ටික් සුද්ධ ප්ලාස්ටික් අංශු. ඒක අපේ මොලේ විතරක් තියෙනවා ප්ලාස්ටික් අංශු තේහෙන්දක් හදන්න පුළුවන් සයිස් එක. දැන් විද්‍යාඥයෝ හොයාගෙන ඉන්නවා. අපේ මොලේ තියෙන ප්ලාස්ටික් ටික එළියට ගත්තොත් තේහෙන්දක් හදන්න පුළුවන්. එතකොට දැන් ග්ලැසියර් තිය වෙලා පොඩි දූපත් යට වෙනවා. එතකොට ඒ වගේ ක්ලයිමේට් චේන්ජ් ඒ කියන්නේ පායන කාලයට වහිනවා වහින කාලයට පායනවා. ඒතර ඒ වගේ ලෝකයක තමයි අපි දැන් මේ ජීවත් වෙන්නේ. ඒතර ඒ වගේ ලෝකයක අපි දැන් ජීවත් වෙලා මෙතෙන්ට මේ ළමයි ටික රැස් වෙලා මේ පරිසරය රකින්න ඕනේ කියලා මේ පරිසරය රැකගන්න මේ වගේ වැඩසටහනක් කරන එක ගැන මට ඉතාම සතුටුයි. ඒ වගේම මේ ධර්මරාජ විද්‍යාලයේම ආශිෂ්‍යයක් විදියට මෙතෙන්ට ඇවිල්ලා මේ විදිහට කතාවක් පවත්වන්න මට ආරාධනය කරපෙන්නත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒතර මම වැඩි වෙලා කතා කරන්නේ මම පොඩි දේවල් ටිකක් කියන්න. අපි දැන් අද පැලසිටුවීමක් කරන්නේ. ඔයාලා ඔක්කොම එකතු වුණා නේද නේද? එතකොට අපි අද පැලසිටුවා. එතකොට මම ගස් ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඒතර ඔයාලා දන්න දේවල් සහ ඔයාලා නොදන්න දේවල් ටිකකුත් මේ කතා කරනවා මම. ඒතර ඔයාලට මේ ඉන්ටර්නෙට් එකේ ගෙදර ගිහලා තව ටිකක් සර්ච් කරලා බලලා මේ ගස් ගැන ගොඩක් දේවල් තියෙනවා ඉන්ටරෙස්ටිං දේවල් දැනගන්න කියලා පොඩි මොටිවේෂන් එකක් දෙයි. එතකොට අපි මේ පරිසරය ගැන කතා කරනකොට අපි පිළිගන්න හොඳම පරිසරවේදියා කවුද? මෙච්චර කාලයකට ලෝකෙ පහළ වෙච්චි හොඳම පරිසරවේදියා කවුද? සියටල්. අවුත්තර දෙනවා. එතකොට අපි විශ්වාස කරන විදිහට මෙච්චර කාලයකට මේ ලෝකෙ බිහි වෙච්ච හොඳම පරිසරවේදියා තමයි අපි බුදුරජාණන් වහන්සේ. ආලා දිනව නේද? ඒතර බුදුරජාණන් වහන්සේ අර සත්සතිය ගත කරනකොට පළවෙනි සතිය මොකද කරේ? එක සතියක්ම බුදුරජාණන් වහන්සේ බෝධිය දිහා බලාගෙන හිටියා. ඇයි ඒ? බෝධියට කෘතගුණ සලකන්නේ. ඒතර ඇයි ඒ බෝධියට කෘතගුණ සලකන්නේ? මේ බෝධිය උදව් කරලා තියෙනවා බුදුහාමුදුරන්ට බුදු වෙන්න. තේරුණාද? එතකොට ඔයාලා නිකමට හරි හිතලා තියනවාද? දැන් අපි ගොඩක් මෙතන ඉන්නේ බෞද්ධ ළමයි. එතකොට මේ සියලුම බුදුවරු ඇයි බුදු වෙන්න කලින් දවසේ ගිහිල්ලා භෝගහත් යට ඉඳගන්නේ? ඒක ඔයාලා හිතලා තියනවද කවදාද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අන්තිම බුදු වෙන්න කියලා පෙරම් කරලා ඉපදිලා ඔක්කොම කරලා අන්තිම දවසේ ගිහිල්ලා හොඳ ලස්සන ගල් ගුහාවක් දැක්කම මේ ගල් ගුහාව ඇතුළට ගිහලා මම භාවනා කරනවා. නැත්නම් ලස්සන ගඟවල් තියෙනවා. ගඟයි ඉඳගෙන මම අද භාවනා කරනවා. එහෙම හිතලා නැහැ කවුරුත්. ඔක්කොම ගිහලා ඉඳගන්නේ ගහක් යට. එතකොට බෝගස් තියනවා දැන් අපි සලගෙන ගෞතම බුදුහාමුදුරන්ගේ ට්‍රී එක තියෙනවා. එතකොට අපි අර අටවිසි බුදුන් කියලා ඔය පන්සල් වල තියෙන නෙල්ලිකල පන්සලේ මේ ගියාම උණ ගහ, නුග ගහ ඒවත් බෝධි විදියට තිබිලා තියෙනවා කලින් බුදුන්. එතකොට හැම බුදු කෙනෙක්ම ගහක් යට තමයි ඉඳගන්නේ බුදු වෙන්නේ. ඇයි එතකොට බුදු කෙනෙක් කියන්නේ මේ බෝධිසත්වයෙක් කියන්නේ මොඩේ නෙවෙයි ලොකු බුද්ධියක් තියෙන මිනිස්සු. එතකොට ඒ ගහෙන් ලොකු කර්තව්‍යයක් ඉෂ්ට කරලා තියෙනවා බුදු වෙන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ අපි සලකනවා මේ ලෝකේ තියෙන ලොකු සර්වඥතා ඥානෙ සියලු දේ දන්නවා. හැමදේම දන්නවා ස්වභාවය. ඒකට මේ හැමදේම දැනගන්න. දැන් බුදු වෙන්න මොහොතකට කලින් ගිහිල්ලා අපි මොන හරි අහුවොත් බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ. බුදු වෙලා මොහොතකින් අහුවොත් දන්නේ නැති දෙයක් නැහැ. එතකොට මේ සියලුම දැනුම කොහෙන්ද ලබා දෙන්නේ? ලබා දෙන්න ගහෙන් සපෝට් එකක් තියෙනවා. තේරෙනවද? ඒතර අන්න ඒ වගේ ගස් තමයි අපි දැන් අද හිටියේ. එතකොට ගස් ගැන මම තව දුක්ක් කියන්නම් ඔයාලට කොහොමද මේ සපෝට් එක දෙන්නේ කියලා. එතකොට දැන් අපි දැකලා තියෙනවා ලොකු ගස් තියෙනවා. ඒතර ලොකු ගස් තියෙනවා සමහර ගස් වල ගෙඩි හැදෙන්නේ නැහැ. එතකොට දැන් ඔය සිංහරාජ කැලේට ගියොත් එහෙම මීටර් 100 ගණන් අඩි 100 ගණන් උස ගස් තියෙනවා ගෙඩි හැදෙන්නේ නැහැ. ඒතර ඒවා කොළ පාටයි ඒවා. නේ? ඒතර ඒවා ඉරේලිය වටන ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැද්ද? කරනවානේ. එතකොට ඒවට මොකද වෙන්නේ? ගෙඩි හැදෙන්නේ නැතුව. එතකොට අපි හිතන්න ඕන එතකොට දැන් අපි ගහක් ප්‍රභා සංශ්ලේෂණය කරපුවාම ඕනම ගහක් සාමාන්‍ය 140ක් විතර. ඒගොල්ලෝ ඉරු එළියයි කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන්
ඔක්සිජන් පිට කරනවා අපිට සිසිල් කරනවා පරිසරයේ. ඒ ඔක්සිජන් පිට කරලා ඒගොල්ලෝ පිෂ්ඨය ආහාර හදනවා. ඒ ආහාර වලින් කොටසක් ඒගොල්ලෝ ගෙඩි වල තැන්පත් කරනවා. 140ක් විතර ඒගොල්ලෝ මුල් වලින් එළියට පිට කරනවා. එතකොට මේ මුල් වලින් එළියට එන කෑම තියෙනවා නේද? මේ මුල් වලින් එළියට එන කෑම ටික ගන්න මුල් ගාවට එනවා දිලීර බැක්ටීරියා. අහලා දිනවනේ ඔයාලා. ඇහැට පේන්නේ සුද්ධ ජීවි. ඒගොල්ලෝ මුල් ගාවට එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ අර ගහෙන් ආහාර ටික අරගෙන ඒගොල්ලෝ වර්ධනය වෙනවා. එතකොට ඒගොල්ලෝ රසායන ද්‍රව්‍ය හදනවා මේ ගහේ වර්ධනයට අවශ්‍ය දේවල්. ඒතර ඔන්න ඔය වගේ පද්ධතියක් තමයි තියෙන්නේ. එතකොට ඔතන තියෙනවා මයිකොරයිසල් කියලා දිලීර ජාලය. මයිකොරයිසල් කියලා දිලීර වර්ගයක්. ඒතර ඒ දිලීර කරන්නේ මේ ගහේ මුලයි අනිත් ගහේ මුලයි එකට සම්බන්ධ කරනවා. දැන් ඉන්ටර්නෙට් එකට ගිහලා ඔයාලා අද ගහලා බලන්න මයිකොරයිසල් නෙට්වර්ක්ස් කියලා. ගහපුවාම අපි මේ ගහයි අර ගහයි යටින් සම්බන්ධ. නූල් වගේ. දැන් අපි ටෙලිෆෝන් කෝල් එක මෙතන ඉඳන් ගන්නවනේ සිංගප්පූරුවට. ඒ ඔක්කොම සම්බන්ධ වෙලා තින්නේ. තාක්ෂණයේ සැටලයිට් එකක් කම්බි හරහා නැත්නම් විද්‍යුත් චුම්බක කිරණ හරහා. ඒ වගේ ගස් එකට දෙකට සම්බන්ධ වෙලා තියෙන යටි. එතකොට දැන් අපි හිතමුකෝ දැන් කුඹුරක් ගස් දෙකක් තුනක් කීඩාව කෑවම එතනින් එහාට යන්නේ නැහැ වුදු. ඩිසීස්. දැන් අනිත් ගහ ලෑස්ති වෙනවා. ආයා දන්නවා අර ගහට දැන් ඇවිල්ලා තියෙන ඇටැක් එක. ඒ ගහ පණිවිඩයක් යවනවා මේ ගහ. කොහොමද යවන්නේ? අර මේ ගහේ මුලයි අර ගහේ මුලයි එකට සම්බන්ධලා තියෙන අර මයිකොරයිසල් ජාලේ ඒ කම්බිය දිගේ යවනවා බයෝකෙමිකල් එක. මෙහා මොකක් හරි මොකක් හරි ඒක ප්‍රෝටීන් එකක් වෙන්න පුළුවන්, කාබෝහයිඩ්‍රේට් එකක් වෙන්න පුළුවන්. මෙහා හදලා සිග්නලින් මොලිකියුල් දෙනවා කියනවා. අපේ ඇඟේ හෝමෝන තියෙන්නේ. මෙහා පණිවිඩයක් යනවා අය. අන්න ඒ වගේ මේ ගහට පුළුවන් තව ගස් එක කතා කරන්න. තේරෙනවද? ඒතර මෙතන තියෙන අර එළියේ තියෙන අඹ ගහ තව කිලෝමීටරයක් ඈතින් තියෙන කොස් ගහකට යටින් සම්බන්ධයි. එහෙනම් ඒතර සුද්ධ ජීවීන් ඉන්නවා. අර මයිකොරයිසල් ජාලයේ තියෙන ඒවායින් සම්බන්ධයි. ඒතර අපිට පුළුවන් මේ ගහ හරහා මේ ලෝකේ තියෙන ඕනම ගහකට කතා කරන්න. තේරෙනවද? ඒතර අන්න එහෙම තමයි මේ යටින් නෙට්වර්ක් එක ඇති වෙලා. එතකොට මේ ගහක් කියන එක දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා දෙනවා ගස් වවන්න කියලා. එතකොට පින් සිත් වෙනවා කියලා. ඒතර දැන් ඔයාලා උදේ කරපු වැඩේ දැන් මේ දානිසංශ තේරෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ලොකු නෙට්වර්ක් එකක් ඔතන තියෙනවා. එතකොට අන්න එහෙම තමයි බුදුරජාණන් වහන්සේ කියලා ගහක් මුල ඉඳගත්තාම ඒ ගහ හරහා අර ලෝකේ තියෙන සියලුම දැනුම බුදුහාමුදුරන්ට ලබා ගන්නට යම්කිසි උදව්වක් ලැබිලා තියෙනවා. ඒක තමයි හැමෝම ගිහිල්ලා ගහකට ඉඳගෙන ඊට පස්සේ බුදු වුණාට පස්සේ සතියක් ඒක දිහා බලාගෙන ඒකට පුතගුණ සලකනවා. තේරුණාද? එතකොට අන්න ඒ වගේ වැඩක් තමයි අපි උදේ කරේ පැලසිටුවල මේ ගස් ගැන මම වැඩි කතා කරන්නේ